අයිබෝන් අද මම කතා කරන්නේ කොහොමද අපි ඇප්ලිකේෂන් එකට ඩොමේන් නේම් එකක් අසයින් කරන්න කියලා. ඒ කියන්නේ අපි කලින් කතා කරා WordPress සයිට් එකක්, React සයිට් එකක්, Node.js ඇප්ලිකේෂන් එකක්, ඒ වගේම බේසික් HTML සයිට් එකක්. මේ හැම එකක්ම අපි ඇක්සස් කරේ පබ්ලික් IP එක හරහා. එතකොට මේකට ඩොමේන් නේම් එක අසෙප් කරන එක තමයි අපි අද කතා කරන්නේ. අපි වැඩි පටන් ගන්න කලින් මොකන්ද මේ ඩොමේන් නේම් සර්විස් එක කියන්නේ කියලා බලමු. මගේ ස්ක්‍රීන් එකට එමු. හරි. අපි මේකට කියන්නේ DNS කියලා. හරි. සරලවම DNS සර්විස් එක අපි ඩොමේන් නේම් එකක් ගන්නවා කියන අපේ පබ්ලික් IP එකට සර්වර් එකේ පබ්ලික් IP එකට නමක් දෙන එකද. අපි මේකට කියනවා ඩොමේන් නේම් එක. එතකොට අපි මේ පබ්ලික් IP එකට මේ නම්බර එක වෙනුවට නම පාවිච්චි කරනවා. දැන් Google ලගේ නම් IP කීපයක් පබ්ලික් IPs තියෙනවා. එතකොට අපි ඒකට google කියලා කියන google.com කියලා කියනවා. හරි. එතකොට අපිට මේ එකම පබ්ලික් IP එකට අපිට පුළුවන් ඩොමේන් නේම් ඇති තරම් ටෙක්නිකල් ලිමිටේෂන් එකක් නැහැ. කැමති ඩොමේන් නේම්ස් බර ගානක් ඇඩ් කරන්න පුළුවන් ඕන තරම. අපේ සර්වර් එකේ කැපැසිටි එක තියෙනවා නම් ඩොමේන් නේම් මිලියනයක් වුණත් ඇඩ් කරන්න පුළුවන්. එකම ලිමිටේෂන් එක සර්වර් එකේ කැපැසිටි එක විතරයි. හරි අපි දැන් බලමු මේකේ මොකක්ද මේකේ මෙකැනිසම් එක පොඩ්ඩක් බලමු. දැන් අපේ ගාව තියෙනවා අපේ සර්වර් එක තියෙනවා මේ අපේ ලැප්ටොප් එක තියෙනවා. හරි. අපි එතකොට අපි Google කියලා මේ අපේ බ්‍රවුසර් එකේ ටයිප් කරන google.com කියලා. දැන් මේක කොහොමද වැඩ කරන්නේ? එතකොට මුලින්ම මම අපේ බ්‍රවුසර් එක අහනවා අපේ මගේ මැෂින් එකෙන්ම ඔයා දන්නවද Google එකේ IP එක මොකක්ද කියලා. හරි. එතකොට මෙයා දන්නේ නැහැ කිව්වොත් ඊළඟට අපි මෙතන දීලා තියෙනවනේ අපේ මේ router එකේ configuration වල තියෙනවා DNS server එක මොකක්ද කියලා. ඒක default තියෙනවා. අපි සමහරට එක black තියෙනවා කියන්නේ automatically assign වෙනවා ISP ගේ DNS server එක. එතකොට මේ request එක යනවා මෙතනට. ඒ කියන්නේ ISP ගාවට යනවා. ISP ගෙන් අහනවා ඔයා දන්නවද Google එකේ මේ domain name එකට අදාළව IP එක නෑ දන්නේ නැහැ. එහෙමනම් අපි කියමු මේක dialog හරි SAT හරි ඔය දෙක එකක්. ඊට පස්සේ එයාගේ තියෙනවා root DNS එක. ලෝකේ root DNS 13ක් හරි 12ක් හරි තියෙනවා මට මතක හැටියට. එතකොට මේකේ මෙයා දන්නවා මේ තියෙන තන් ටික ඔක්කොම. එතකොට මෙයාගේ කෑෂ් එකේ තියෙනවා නම් මෙයා IP එක එවනවා. එහෙම නැත්නම් මෙයාට හිතන්නකො අපි මේ .com එකක් කියලා. එතකොට .com එකට අදාළව තියෙනවා අපිට වෙනම DNS servers තියෙනවා. එතකොට මෙයා root DNS එක දන්නේ නැත්නම් මේ අනිත් servers වලින් query කරලා අනිත් පැත්තට මේ IP එක අරන් දෙනවා. එහෙම තමයි මේ mechanism එක තියෙන්නේ. මේක ලොකු subject එකක්. මේ විනාඩි තත්පර ගානකින් කතා කරන්න බෑ. දැනට අපේ වැඩේට මේක හරි. එතකොට දැන් අපි කරන්න හදන්නේ අපේ public IP එකට public IP එකක් තියෙන අපි ගිය සතියේ ගිය වීඩියෝ එක කරපු IP එක තියෙනවා. අපි ඒ IP එකට domain name එකක් set කරනවා. ඒකට මුලින්ම ඕන අපිට domain name එකක් ඕනේ. එතකොට අපි domain name එක ගන්න කාගෙන්ද? registrar ගෙන් ගන්න. registrar ලංකාවේ නම් LK nick ලංකා එක මතක නෑ මට. හරි LK domain registry එකෙන් තමයි ගන්න. එතකොට අපි normally එකට කියන්නේ LK nick කියලා. හරි. එතකොට පිටරට මේක ඇවිල්ලා අපේ මේ UN එක වගේ non profit organization එකක්. ඒ under United Nation එක යටතේ තමයි තියෙන්නේ. අපි ඒකට කියන්නේ ICANN කියලා. ICANN කියන්නේ International Internet Corporation for Assigned Names and Numbers. එතකොට මේකේ ශාඛාව තමයි ලංකා domain registry කියන එක. එතකොට එක රටවලට අදාළව තියෙනවා. එක extension වලට හැම එකම ඒ control එක තියෙන්නේ මේගොල්ලෝ දාලා. එතකොට domain name එක ඇත්තටම අපිට අයිතිද නැහැ. අපිට
අපි తాවකාලිකව එක ලීස් කරනවා විතරයි. හරි. දැන් අපි බලමු අපි ඩොමේන් නේම් එකක් අපි ගමු. හරි. අරගෙන කොහොමද අපේ සර්වර් එකට ෆෝවර්ඩ් කරන ඒ පාර්ට් එක DNS settings ටික අපි බලමු. මගේ ගත්ත ඩොමේන් නේම් එකක් කියනවා. මම ඒකට යනවා. මෙන්න මේක තමයි මම අරගෙන තියෙන ඩොමේන් නේම් එක. මේකේ අපි සබ් ඩොමේන් එකක් හදලා සබ් ඩොමේන් එකක් හදමු. අපේ කලින් ඇප්ලිකේෂන් එක අපි නෝට් ඇප්ලිකේෂන් එක නෝට් කියන සබ් ඩොමේන් එක හදනවා. හදලා අපි ඇප්ලිකේෂන් එක හොස්ට් කරලා කියන සර්වර් එකේ IP එක දෙනවා ඒ රෙකෝඩ් එක. එතකොට අපි ඒ රෙකෝඩ් කියන එක අපිට දෙන්න පුළුවන් IPs විතරයි. රෙකෝඩ් type එක ඒ රෙකෝඩ් value එක IP එක. හරි. එතකොට node.textore.lk කියන එක browse කරාම අපේ ඇප්ලිකේෂන් එකට යන්න ඕන. අපි ඒක හදමු. මම අද මේ වීඩියෝ එකේ කතා කරන්නේ නැහැ ඇප්ලිකේෂන් එක මොකක්ද ඒක කොහොමද හොස්ට් කරන්නේ ඒ ටික මොකද අපි කලින් වීඩියෝ එකේදී ඒක කරා. ඒකටම තමයි මේක මේ ඒ ඇප්ලිකේෂන් එක මප් කරලා තමයි අපි මේ වැඩේ කරන්නේ. එතකොට අපි දැන් බලමු මොකද්ද. හරි මෙන්න මේක browse කරාම අපි යමු මේකම ගන්න පුළුවන් නේද? DNS එකක් අපි සාමාන්‍ය theoretical value එක පැය 72ක් යන propagate වෙන්න. ඒ වුණාට practically අපි එහෙම වෙන්නේ නැහැ. අපි බලමු ටික වෙලාවක් බලමු කොහොමද මේක propagate වෙන්නේ. අපි වෙන browser එකක අරන් බලමු. හරි. දැන් අපිට ඒක දැන් propagate වුණා. ඇත්තට විනාඩි ගානකින්ම propagate වෙනවා. තප්පර ගානකින් propagate වුණා. දැන් අපිට පුළුවන් මේ domain name එක හරහා අපේ browser එකේ මේ අපේ application එක access කරන්න පුළුවන්. අපි අද ඉගෙන ගත්තා අපේ public IP එකෙන් access කරන application එකකට කොහොමද domain name එක set කරන්න කියලා. ඒ වගේම අපි DNS ගැන පුංචි දශමයක් විතරත් ඉගෙන ගත්තා. ඔයගලන්ට හොඳයි කියලා හිතෙනවා නම් මේක කාටවත් share කරන්න. ඒ වගේම ඉස්සරහට එන අලුත් videos බලන්න subscribe කරන්න. එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එකත් එක්ක හිටියට අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.